ඔයාලා ගොඩක් හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. ගොඩක් දවසකින් තමයි මම මේ වොයිස් කරපු වීඩියෝ එකක් නම් අරන් ආවේ. අපි අද බලමු බණ්ඩක්ක කොහොමද ගොඩාක් රසට කිරට හදන්නේ කියලා. මං හිතනවා චූටි බබාලා එහෙම ගෙදර ඉන්න කන්න ආස නැති අය ගොඩක් මේකට ආස වෙයි කියලා. එහෙනම් අපි බලමු මේක කොහොමද රසට හදාගන්නේ කියලා. රත් වෙච්ච භාජනයකට තෙල් ටිකක් දාලා ඒකට සුදු ලූණු හීනියට කපාගත්ත ලූණු රම්පේ කරපිංචා ඒ ටික දාලා මද ගින්දරේ අපි චුට්ටක් වෙලා ටෙම්පරාදු කරගන්න ඕනේ. කිරි හොද්ද එතකොට ගොඩාක් රස වෙනවා. තෙල් දාන්න අකමැති කෙනෙක් ඉන්නවා නම් මේ මං කියපු දේවල් ටිකක් දාලා කිරිත් දාලා නිකම්ම ලිපේ තියන්නත් පුළුවන්. ඒ කියන්නේ තෙල් කැමති නැති කට්ටිය ටෙම්පරාදු කරන්නේ නැතුව. දැන් අපි මේකට ලුණු කුඩු, කහ කුඩු, අබ, උළුහාල් ඒ දේවල් දාගන්න. සාමාන්‍යයෙන් අපි උළුහාල් දාගන්නේ බණ්ඩක්කා සීතලයිනේ. ඒ සීතල ගතිය, සෙම ගතිය නැති කරන්න තමයි අපි සාමාන්‍යයෙන් උළුහාල් දාගන්නේ. දැන් මේ වෙලාවේ ලුණු දාගත්තම ඉක්මනට මේ ටෙම්පරාදු වෙනවා. ඒ කියන්නේ ලුණු ටික හොඳට ටෙම්පරාදු වෙනවා. මේ වෙලාවේ මම ගම්මිරිස් ටිකකුත් දාගන්නවා. ගොඩාක් චූටි බබාලට දෙනවා නම් ගම්මිරිස් නැතුව වුණත් මේකට දාගන්න පුළුවන්. ඒ වගේම තමයි මම මේ දාගන්න අවුමිරිසුත් නොදා ඉන්න පුළුවන් චූටි බබාලට ගොඩක් සැර වෙන හින්දා ඒ ටිකක් දාලා හොඳට ටෙම්පරාදු කරලා උකු මිටි පොල් කිරි ටිකක් අපි ඒ ටෙම්පරාදුවට දාලා හොඳට හැඳි ගන්නවා. කිරි හොද්ද හැඳි ගාන තරමටනේ සාමාන්‍යයෙන් අපි කියන්නේ හැඳි ගාන තරමට තමයි මේ කැටි ගැහෙන්නේ නැතුව හොඳ රසට එන්නේ කියලා. ඉතින් හොඳට මේ කිරි හොද්ද හැඳි ගන්න ඕනේ. සාමාන්‍යයෙන් දැන් මම නම් විනාඩි 5ක් විතර හැඳි ගැව්වා. එතකොට මාරම කිරි හොද්ද කැටි ගැහෙන්නේ නැතුව මාරම රසට එනවා. ඔයාලටත් පුළුවන් මේ විදිහට හොඳට හැඳි ගාලා මේ කිරි හොද්ද උතුරගෙන එද්දි මේ බණ්ඩක්කා ටික දාන්න. මම මේ කපලා තියෙන විදිහ කපන්නත් පුළුවන්. නැත්නම් ඔයාලා සාමාන්‍යයෙන් පුරුදු විදිහේ කපලා දාන්නත් පුළුවන්. මේ විදිහට කැපුවම ගොඩක් රසයි. මේ වෙලාවේ මම තක්කාලි ටිකකුත් එකතු කර ගන්නවා. සාමාන්‍යයෙන් කිරි හොද්දට තක්කාලි එහෙම දැම්මම ගොඩාක් රසයි. ඉතින් ඒ ටිකත් ඔක්කොම දාලා ආයෙමත් හොඳට හැඳි ගන්නවා. හැඳි ගාලා ටිකක් වෙලා යද්දි අර බණ්ඩක්කවල තියෙන අර අපි කියන්නේ සෙවල වගේ ගතිය කියලා. ඒ සෙවල වගේ ගතියත් එක්කලා අර බණ්ඩක්ක හොද්ද මේ ඉක්මනට මේ ඝනකම් වෙනවා. කැටි ගැහෙන්න වගේ බලනවා. ඒ නිසා අපි ගොඩාක් කැටි ගැහෙන්න දෙන්නේ නැතුව හොද්ද ගොඩක් වෙලා පුළුවන් තරම් හැඳි ගාන එක තමයි කරන්න ඕනේ. එතකොට මේ රස වැඩි. ඒ වගේම හොද්ද කැටි ගැහෙන්නෙත් නැහැ. මං මද ගින්දරේ විනාඩි 5ක් විතර මේ හොද්ද හැඳි ගාපු නිසා දැන් මේ වෙද්දි හොඳට බණ්ඩක්කා ටිකක් තැම්බිලා ලස්සන කොළ පාටකුත් තියෙනවා. කිරි හොද්දත් කැටි ගිහිලා නැහැ. හරීම රසයි මේ වෙලාවේ. ඉතින් මේක චූටි බබාලාට එහෙම එයාලා ගොඩාක් ආසාවෙන් කන්න පුළුවන්. අර කිරි හොදි සැර නැහැනේ. ඉතින් එයාලාට බත් එක්ක විතරක් වුණත් මේක කවන්නත් පුළුවන්. එච්චරට රසයි ගුණයි. මේ ඉතින් ඔයාලත් මේ විදියට හදලා බලන්න. ඔයාලත් ආස වුණොත් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ ආස වුණාද රසට තිබ්බද කොහොමද කියලා. එහෙනම් මං අදට ගිහින් එන්නම්. ආයෙමත් රසම රස ගුණම ගුණ කෑමක් අරගෙන ආයෙමත් ඔයාලව බලන්න එන්නම්. එහෙනම් ගොඩාක් ස්තුතියි මගේ මේ කෑම වලට දෙන කෑම මේ හදන වීඩියෝස් වලට දෙන ආදරයට සහයෝගයට ඔයාලට ගොඩාක් ස්තුතියි. ඒ වගේම අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.